ආයිබෝවන් කියලා හැමෝටම පිළිගනිමි. මේ ඔබ අපවන්නේ අපි අපිත් එක්ක කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන. මොකක්ද සිද්ධ වුණේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට? මොකක් කළත් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන්ද? කුමක් කළ යුතුද? ඇයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ? මේ පිළිබඳව සාකච්ඡාවක් කිරීමටයි ක්‍රිකට් ඇනාලිසිස් වෙන්සා YouTube channel එකේ අද ඔබ දකින්න යන්නේ. මුලින්ම දසුන් චානක කණ්ඩායම ක්‍රීඩා කළාද කියන මතයක් මිනිස්සු මතේ නෙමෙයි මගේ මතෙත් තිබෙනවා. ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණේ කාසිය වාසිය දිනාගෙන මුලින්ම පන්දු යවනවා. පන්දු යවීමකට උචිත තනතිල්ලක් නෙමෙයි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණේ. කවුරුත් දන්නවා ටොස් එක දීනම බැට් කරන්න ඕනේ ආර් ප්‍රේමදාසෙ. සමහරවිට කම්බිනේෂන් එක නිසා ඌ හිතන්නේ නැද්ද කෝචස්ලා කිව්වද මොකද්ද ප්‍රශ්නේ කියලා එතන දන්නේ නැහැ. නමුත් මෙතනදී මම දකින්නේ කාසිය වාසිය දිනු නායකයා මුලින්ම පන්දුවට පාර දෙලා ලොකු ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන අඩු ලකුණු සංඛ්‍යාවකට කඩා ගන්න බලන්නේ. දිගටම ලෙග් ස්පිනර්ස්ලා විල් ජැක්ස්, රචින් රවීන්ද්‍ර මේ වගේ ලෙග් ස්පිනර්ස්ලාට ලංකානු ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීම ලොකුම බලපෑමක්. මොකද්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට වෙලා තියෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. එදා තරංගේ අපි ආරම්භ කරුවොත් කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට ඇතුළු විය යුතුයි. කණ්ඩායමට ඇතුළු වුණේ නැහැ. කමින්දු මෙන්ඩිස් නම්බර 3 4 ක්‍රීඩා කර යුතුයි. ඔවුත් අනවශ්‍ය පීඩනයක්ද නැත්නම් බෝඩ් එකෙත් එක්ක ප්‍රශ්න බැටිං කරනවාද කියන ප්‍රශ්නය දැනට හැමදේම ඉවරයි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා ක්‍රිකට්. දැන් අපි හිතන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක මොකක් කරලාද රීබිල්ඩ් කරන්න පුළුවන් වෙන්නේ. මම දකින විදිහට මේ කණ්ඩායමේ ඉන්න 15 දෙනාගෙන් 4-5 දෙනෙක් තමයි ගන්න පුළුවන් වෙන්නේ ජාතික කණ්ඩායමට මේ කණ්ඩායම. මොකක් කළ යුද්ධ මුලින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ යන්න නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ලංකාව පුරාම ක්‍රීඩා කළ යුතුයි. මේකේ දැන් අපි ක්ලබ් සිස්ටම් එකක් තියාගෙන ඉන්නවා. සම්මි සිල්වා කියන බැට් ක්‍රිකට් නොලෙජ් එකක් දන්නේ නැති මිනිස්සෙක්. ඒ කියන්නේ කලමනාකාරීත්වය දක්වන නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා මගේ මතේ හැටියට මම කියන්නේ. ඔබේ මතේ මම දන්නේ නැහැ. ඊට වගේම ක්‍රිකට් බෝඩ් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දවසක් දැක්කා ශම්මි සිල්වා ආනවා කුලසේකර කියලා අංක 1 පන්දු යවන්න කාලේ හිටපු කුලසේකර දන්නේ ශම්මි සිල්වා තාම ක්‍රිකට් ක්‍රීඩාවේ චාමන් හැටියට ඉන්නවා කියන්නේ පුදුමයක්. ඒ වගේම